මේ තියෙන්නේ ටිමු ෆාම්ලන්ඩ් ගේම් එක ප්ලේ කරලා අවසානයෙන් මම ෆ්‍රී අයිටම්ස් ටික ක්ලේම් කරගත්ත විදිහ. ගොඩක් අය මේ ගේම් එක 0.10 දී නතර කරනවා ප්ලේ කරන එක. ඒ වුණාට එහෙම කරන්න එපා. ඊළඟට 0.5 ඊළඟට 0.2 අන්තිමට අපිට පුළුවන් මේ ෆ්‍රී අයිටම්ස් ටික ක්ලේම් කරගන්න. මේ තියෙන්නේ මම අන්තිමටම ගේම් එක ඉවර කරපු විදිහ. ඊට පස්සේ අපිට ආයෙත් අපේ ඊළඟ රවුන්ඩ් එකට අපි එක්කගෙන යනවා. ඒ කියන්නේ මේ වගේ අපි එක රවුන්ඩ් එකක් ඉවර කරනකොට අර ඉතුරු වෙච්ච බෝඩ ටික තියෙනවනේ. ඒක ඊළඟ රවුන්ඩ් එකටත් අපිට අරගෙන යන්න පුළුවන්. ඒ ඉතින් ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි මේ වගේ අර බෝඩ ගොඩක් පුළුවන් තරම් එකතු කරගන්න පුළුවන් තරම් මේ රවුන්ඩ් එකකින් එකතු කරගන්න. එතකොට අපිට ඊළඟ රවුන්ඩ් එකේදී ඒක පට්ටම පට්ට chance එකක් වෙනවා. ඒක ඉක්මනට ප්ලේ කරගන්න. ඒ විතරක් නෙමෙයි ඉතින් මෙන්න මේ වගේ ගොඩක් අයිටම්ස් මේක අපිට බලාගන්න පුළුවන්. බෑග් තියෙනවා. කලින් නම් හෙල්මට් තිබ්බ. දැන් නම් තියෙන්නේ ගොඩක් වෙලාවට හෙල්මට් වලට ගහන අර ස්ටිකර්ස් නැත්නම් මොනවා හරි හයි කරන පොඩි ටෙක් ගැජට් වගේ දේවල්. බෑග්ස් මම ගොඩක් වෙලාවට බැලුවේ බෑග් වගේ දේවල් ඕඩර් කරන්න. කලින් පාරත් මම ඕඩර් එකක් දාලා තිබ්බා. ඒ වුණාට ඒක ඒ අයිටම් එක සෙල් වෙලා ඉවර වෙලා. ඊට පස්සේ පොඩි ගිෆ්ට් බොක්ස් එකක් වගේ වෙනවා. එතකොට ඉතින් අපිට තව අයිටම් එකක් තෝරගන්න පුළුවන්. දැන් මම මේ පාරත් මේ වගේ බෑග් අයිටම් එකක් දාගන්න හැදුවේ. මේක නම් එකක් නෙමෙයි බෑග්ස් තුනක්ම තියෙනවා. ඉතින් මේ වගේ chances ගොඩක් තියෙනවා. ඔය RGB පටි, Bluetooth mic, headset, speakers, පොඩි ෆෑන් මේ වගේ ගොඩක් අයිටම්ස් තියෙනවා. ගර්ල්ස් ලට නම් ගොඩාක් අයිටම්ස් තියෙනවා. shoes විතරක් නෙමෙයි මේ වගේ selfie stick ගොඩාක් දේවල් තියෙනවා ඉතින් මේකේ. මම දැනට ඔයාලට පෙන්වන්න ඕන හින්දා මෙන්න මේ වගේ පොඩි දේවල් දෙකක් සිලෙක්ට් කරගන්නම් ගොඩක් වෙලා ගන්නේ නැතුව. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ වීඩියෝ එක මැදදී මම ඔයාලට ට්‍රික් එකක් කියලා දෙනවා කොහොමද මේ ගේම් එක ඉක්මනටම ඉවර කරගන්නේ කියලා. ඇත්තටම මේ ට්‍රික් එකත් යූස් කරලා හිටන් ඔයාලා මේ ගේම් එක ප්ලේ කරොත් ඉක්මනටම ඔයාලට ඔයාලා කැමති අයිටම්ස් දෙකක්ම ගෙන්න ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේක පට්ටම පට්ට chance එකක්. මොකද මේ දරස් එකේ මම මේ ගෙනපු අයිටම්ස් ටිකට රුපියල් 7000කට ආසන්න ගාණක් යනවා. මම ඒ ටික පොඩ්ඩක් දරස් එක සර්ච් කරලා බැලුවහම ඉතින් මට මේ ගේම් එක ප්ලේ කරලා මේ අයිටම්ස් ඔක්කොම ෆ්‍රී ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරන්න. අනික මේකේ තියෙන බෙස්ට්ම chance එක තමයි අර අපි කලින් කරා වගේ invite දාන්න යාළුවන්ගේ කිසිම උදව්වක් කරන්න නම් කිසිම දෙයක් ඕනේ නැහැ. මේක අපිට තනියම සෙල්ලම් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව තනියම ගේම් එක ඉවර කරගන්න පුළුවන්. ඇති වෙන්න දවස් මේක දීලා තියෙනවා මට මතක විදියට මාස 5ක විතර කාලයක් මේක තියෙන දවස් 150කටත් වැඩි හරි ඒ සමාන ගාණක් වගේ තමයි තියෙන්නේ. හදිස්සිය හරි ඒ කාලය ඇතුළත අපිට කරගන්න බැයි නම් මෙයාලා අපිට තව මාස 3ක කාලයක් පස්සේ ඇඩ් කරලා දෙනවා. ඒ කියන්නේ දවස් ගාන ඉවර වෙන්න ලං වෙනකොට ආයෙත් මෙයාලා මාස 3ක කාලයක් අපිට දෙනවා මේ අයිටම්ස් ටික ගන්න ආයෙත් try කරලා බලන්න කියලා. ඇත්තටම කිව්වොත් මේක අර අයිටම්ස් දෙන්නම හදපු ගේම් එකක් කියලා කියන්න පුළුවන්. අර අපි කලින් ඉන්වයිට් කර කර යාළුවන්ට දාලා ඒක ගොඩක් වෙලාවට ගොඩක් අය ෆේල් වුණා. මම දැක්ක ෆේල් වෙලා තියෙනවා. මේක නම් එහෙම නෙමෙයි ඕනිම කෙනෙක්ට ගන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙනවා. දවසකට පැය භාගයක් වගේ අරගෙන ගේම් එක ප්ලේ කරොත් ඔයාලා හැමෝටම ඔයාලා කැමතිම අයිටම්ස් දෙකක් මේ විදිහට ෆ්‍රී ගෙන්න ගන්න පුළුවන්. මේ තියෙන්නේ මට ආපු පාර්සල් එක. ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ දේවල් ඕඩර් කරලා ෆ්‍රී ගන්න. මම ඔයාලට ට්‍රික් එකක් කියලා දෙනවා කියලා කිව්වා. මේකේ තියෙන ට්‍රික් එක තමයි ඔයාලා හැමදාම වතුර දානකොට දාන්න ඕනේ වතුර 45ක් විතරයි. මේකේ තියෙනවා ටාස්ක් ටිකක්. ඒ ටාස්ක් ටික අපිට කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරන එක ටාස්ක් එක තියෙනවා වතුර 45ක් වෙනකන් දාන්න ඕනි කියලා. ඉතින් අන්නේ ටාස්ක් එක තමයි අපේ දවසකට තියෙන සීමාව. ඊට වඩා දාන්න පුළුවන්. ඒ වුණාට ඒකෙන් වෙන්නේ අපිට ඊළඟ දවසේ හදිස්සියක් හරි වෙලා ඒ කියන්නේ චැලෙන්ජස් වෙනවා මේකේ. තව කට්ටියත් එක්ක ඔන්ලයින් ප්ලේ කරන කට්ටියත් එක්ක වතුර දාන්න. ඉතින් මෙන්න මේ වගේ චැලෙන්ජ් එකක් આવොත් ඒකෙන් ෆේල් වෙන්න පුළුවන්. සමහරකට වතුර දාන්න බැරි වෙලා. ඒ කියන්නේ අපිට ඩේලි එකතු කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා මේකේ ෆ්‍රී. කිසිම කෙනෙක්ට ඉන්වයිට් කරන්න නැතුව කිසිම කෙනෙකුගේ උදව්වක් ගන්න නැතුව මේක අපිට ඩේලි අපිට කලෙක්ට් කරගන්න පුළුවන් වෝටර් ලෙවල් එකක් තියෙනවා. ඉතින් එයා අර වෝටර් ලෙවල් එක හැම වෙලේම තියාගන්න ඕනි 0 පොයින්ට් එකක් දක්වා පල්ලෙහා බස්ස ගන්න නැතුව. අන්න ඒක තමයි මේකේ තියෙන ට්‍රික් එක. ඉතින් ඔයාලටත් පුළුවන් try කරලා බලන්න. ඒ වගේම මම පල්ලෙහා
කමෙන්ට් එකේ මගේ ලින්ක් එක දාලා තියන්න. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ ගේම් එක ඔයාලා ප්ලේ කරලා නැත්නම් අදම ප්ලේ කරන්න පටන් ගන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේක නම් ඇත්තටම කිව්වොත් අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. පුළුවන් නම් විතරක් ඔයාට පුළුවන් එකපාරක් යාළුවෙක්ගේ ලින්ක් එකක් ක්ලික් කරලා ගියොත් එහෙම ඒ යාළුවටත් වතුර ටිකක් හම්බෙනවා. ඒ වගේම මටත් හම්බෙනවා. අනිත් එක තමයි ඊළඟ දවසේ යාළුවා ගේම් එක ප්ලේ කරන්න ආයෙත් ආවොත් ඔයාට පුළුවන් ආපහු ඒ යාළුවා ගේම් එක සෙල්ලම් කරන නිසා ඔයාටත් එක වතුර එකක් ගන්න. ඒ වගේ එක එක යාළුවන්ට සමහර වෙලාවට 3 5 10 වගේ එන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේකේ තියෙන chance එක තමයි එකපාරක් link එක click කරලා අපිට අපේ ගේම් එක ඉවර වෙනකම් මේ යාළුවා සෙල්ලම් කරනවා නම් අපිට daily පොඩි හරි වර්ඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ට්‍රික්ස් දෙක යූස් කරලා ඔයාලට පුළුවන් මේ ගේම් එක හිතනකොටත් වඩා ඉක්මනටම ඉවර කරලා දාන්න. හැබැයි මේකේ අර දෙවෙනි ට්‍රික් එක යාළුවෙක්ගේ ඉන්වයිට් ලින්ක් එක ක්ලික් කරන එක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක නොකර වුණත් මේ ගේම් එක කිසිම ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. මම කිව්වා ඔයාලට ඉක්මනටම මේ ගේම් එක ඉවර කරන්න ඕන නම් අර ට්‍රික් එකත් යූස් කරලා බලන්න පුළුවන්. මේ තියෙන මම ගෙනාපු අයිටම් එක මේක නම් ඇත්තටම කිව්වොත් බිල්ඩ් කොල්ඩික් ගත්තොත් නම් ප්‍රී හම්බුණු නිසා මුකුත් කියන්නත් බෑ. ඒ වුණාට එච්චර ලොකු quality එකක් නෑ ටෙමු අයිටම්ස්. මම දැක්ක ගොඩක් YouTubers ලා කියලා තියෙනවා මේ අයිටම්ස් පොඩ්ඩක් හොඳ මදි කියන බජට් එකට කියලා. ඒක තව නම් ඇත්ත. මොකද මේවා සල්ලි දීලා ගෙන්නන්න තරම් quality items නෙවෙයි ඇත්තටම. මේ වොච් එක මේ අයිටම්ස් ටිකත් ගේන දවසේ නම් ගොඩක් හොඳ කලර් එකක් තිබ්බා. ඒ වුණාට දවස් දෙක තුනක් මම යූස් කරාට පස්සේ මේ කලර් එක පොඩ මැකිලා ගියා. කොහොම හරි ඔයාලටත් පුළුවන් මේ වගේ අයිටම්ස් ෆ්‍රී ගෙන්න ගන්න මේ ගේම් එක ප්ලේ කරලා. ඒ වගේ මේ ට්‍රික්ස් දෙකක් යූස් කරලා. ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න IT ටෙක් ගැජට් සම්බන්ධ දේවල් ගැන දැනගන්න අප්ඩේට් වෙන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකටත් like එකක් දාලා comment එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. See you soon.